මෙච්චර කල් රෝස් වෝටර් හැදුවේ වැරදියටද? වෙළඳපොලේ තියෙන ඉහළම ප්‍රමිතියකින් යුත් රෝස් වෝටර් එකක් ගන්න ඔයාට ලොකු මුදලක් වැය වෙනවා. මම අද ඒ ප්‍රමිතියටම මුදල් වියදම් කිරීමකින් තොරව ගෙදර පිපිලා තියෙන රෝස මලකින් හරිම විදිහේ රෝස් වෝටර් එකක් හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඔයාට මේ රෝස් වෝටර් එක හදාගන්න රෝස මලේ වර්ණය, ප්‍රමාණය, වර්ගය කිසිම දෙයක් අදාළ වෙන්නේ නෑ. ගෙදර තියෙන ඕනම රෝස ගහකින් ඔයාට රෝස මල් මේකට ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. Welcome to my YouTube channel. subscribe කරලා එකතු වෙන්න. ඉස්සරලාම මම මේ රෝස මල් පිරිසිදු වතුර භාවිතා කරලා හොඳට සෝද ගන්නවා. ඉතින් මේ මල් පෙති අස්සේ කුණු, දූවිලි, කෘමීන්ගේ බිත්තර වගේ දේවල් තැවරිලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ මල් හොඳට සෝදාගෙන ඉන්න ඕනේ. ඊළඟට පිරිසිදු කරගත් මල්වල පෙති මෙන්න මේ විදිහට මම වෙනත් භාජනයකට දාගන්නවා. ඉතින් මම අද ඔයාලට මේ කියලා දෙන රෝස් වෝටර් එක හිරු කිරණින් සමට වෙන ඩැමේජස්, පිග්මන්ටේෂන්ස්, පිම්පල්ස්, ඕපන් පෝස් වගේ ගැටලු ගොඩකට ප්‍රතිකාරයක් විදියට භාවිතා කරන්න පුළුවන්. හරි, ඊළඟට මම මේ භාජනයට දාගත්ත රෝස පෙති පිරිසිදු කතුරක් අරගෙන මෙන්න මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් මේ වගේ පොඩිම කොටස් වෙනකන් කපා ගන්න ඕනි. මේ විදිහට පොඩි කෑලි වලට කපා ගත්තොත් තමයි මේ රෝස පෙතිවල තියෙන ගුණ අපේ රෝස් වෝටර් එකට ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මම මෙන්න මේ වගේ පෝසිලේන් භාජනයක් අරගෙන ඒකට මේ විදිහට පිරිසිදු වතුර එකතු කරගන්නවා. ඔයා මේකට පෝසිලේන් භාජනයක්ම අරගන්න ඕන. ඉතින් අපේ රෝස් වෝටර් එක ක්‍රමානුකූලව රත් වෙන්නේ පෝසිලේන් භාජනයක් අරගත්තොත් තමයි. දැන් මම කපාගත්ත රෝස පෙති ටික මේ භාජනය ඇතුළට දාගන්නවා. අපි ගන්න රෝස මලේ පාට අනුව තමයි රෝස් වෝටර් එකේ පාට ලැබෙන්නේ. ඔයා කහ පාට, ලා රෝස පාට වගේ රෝස මල් නම් අරගන්නේ ඔයාට ලැබෙන රෝස් වෝටර් එකේ පාට ටිකක් අඩු වෙන්න පුළුවන්. හැබැයි පාට වෙනස් වුණා කියලා ලැබෙන ගුණය නම් කිසිම වෙනසක් වෙන්නේ නෑ මේ කියන විදිහට හැදුවොත්. ඊළඟට මල් පෙති දාලා තියෙන මේ පෝසිලේන් භාජනය මේ වගේ තවත් ලොකු භාජනයක් ඇතුලෙන් තියලා මේ විදිහට නටන උණු වතුර මේක වටේටමම දාගන්නවා. මෙතනදී භාජනයේ පිරෙනකම්ම උණු වතුර දාගන්න ඕනේ නෑ. සාමාන්‍ය ප්‍රමාණයට දාගත්තම ඇති. මේ දාගන්න උණු වතුරෙන් තමයි අපේ රෝස් වෝටර් එක හැදෙන්නේ. ඉතින් ලිපේ තියලා රත් කරන්නේ නෑ. ක්‍රමානුකූලව ගුණහානි වීමකින් තොරව තමයි මේ විදිහට හදපුවාම අපිට අපේ රෝස් වෝටර් එක ලැබෙන්නේ. මේ විදිහට හදපු රෝස් වෝටර් එකකින් ඔයාට 100%ක්ම ප්‍රතිඵල ගන්න පුළුවන්. දැන් ඉතින් මේ පෝසිලේන් භාජනය හොඳින් වැහෙන පියනකින් වහගන්න ඕනේ. දැන් මේක පෝසිලේන් භාජනය ඇතුලේ තියෙන වතුරේ උෂ්ණත්වයයි එළියේ තියෙන වතුරේ උෂ්ණත්වයයි සමාන වෙනකන් මේ විදිහටම තියලා තියන්න ඕනේ. ඉතින් මේ විදිහට හදපුවාම අපේ රෝස් වෝටර් එක ක්‍රමානුකූලව තමයි රත් වෙන්නේ. අනිත් එක අපි මේ පෝසිලේන් භාජනය හොඳට වැහෙන පියනකින් වහලා තියෙන නිසා රෝස මල් පෙතිවල තියෙන ගුණ කිසිම විදිහකින් එළියට යන්නෙත් නැහැ. ඉතින් මම මේ පෙන්නන්නේ උෂ්ණත්වය සමාන වුණාට පස්සේ මේක තියෙන විදිහ. මෙතනදී රෝස මල් පෙතිවල පාට ටිකක් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඔයා මේක ලිපේ රත් කරලා හැදුවනම් මේ මල් පෙතිවල තියෙන ගුණ හැම එකක්ම වාෂ්ප වෙලා යනවා. මේ බලන්න මේ පියනේ ඔක්කොම වාෂ්ප බුබුලු රැඳිලා තමයි තියෙන්නේ. දැන් ඔයා මේ පෝසිලේන් භාජනය මල් පෙතිත් එක්කම පියනෙන් වහලා පැය 12ක් තියන්න. ඊළඟට පිරිසිදු රෙදි කැබැල්ලක් අරගෙන මල් පෙති ටික පෙරලා අයින් කරලා රෝස් වෝටර් එක විතරක් ඔයා කැමති භාජනයකට මෙන්න මේ විදිහට දාගන්න. එහෙනම් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. නොදන්න අයටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් ඔයා හැමදාමත් ලස්සනට ඉන්න කැමති කෙනෙක් නම් අමතක නොකර channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. Thank you for watching.